Hello guys. ඉතින් අද මාත් එක්කම වැඩට යන්න ලෑස්ති වෙමු. කොහොමද මම ලෑස්ති වෙන්නේ කියලා බලන්න එන්න. අතම කිව්වොත් මගේ කොණ්ඩේ අද පීරන්න නම් ලේසි නෑ. වෙනදට මම කන්ඩිෂන් ඇප්ලයි කරාට මට මේ සැරේ කන්ඩිෂන් ඇප්ලයි කරන්න බැරි වුණා. ඉතින් ඒ හින්දා මගේ කොණ්ඩේ අතම කිව්වොත් පිස්සු විකාරයක් කළා දෙන්න guys. මොකද මම නාන්නේ hot water කියන්නේ hot water heater එකෙන් එන වතුර නෙවෙයි. දැන් මම වැරදියට තේරුම් ගන්න එපා. ඩුබායි ඉන්න ඕනම කෙනෙක් දන්නවා අපිට රස්නේ කාලෙද්ද නාන්න වෙන්නේ කොහොමද කියලා. ඉතින් ඒ උණු වතුර නාපුවාම ඇත්තම කිව්වොත් guys කොණ්ඩේ හොඳටම යනවා. ඔයාලා දන්න මොකක් හරි තෙල් එකක් හරි සීරම් එකක් හරි තියනවා නම් රෙකමන්ඩ් කරන් යන්න. මම පොඩිවට ෆවුන්ඩේෂන් එකක් ඇප්ලයි කරලා මේ යූස් කරන්නේ බ්ලෂ්. ඉතින් ඔය විදිහට මම බ්ලෂ් එකක් යූස් කරනවා. මට ඒකේ බ්‍රෑන්ඩ් එක මම ඔයාලට පෙන්නනවා. මට ඒක ලොකුවට මතක නැහැ. ඇත්තම කිව්වොත් තමන් හම්බ කරන තමන්ගේ සැලරි එකේ තත්ත්වයට තමයි අපි ඇත්තටම හැම දෙයක්ම ගන්න ඕනේ. අපිට ලක්ෂ ගාණක් වටින බ්‍රෑන්ඩ් ගන්නවට වඩා අපි සැලරි එක ඉන්ක්‍රීස් වෙනකොට ඒත් එක්කන් ඒකට මැච් වෙන විදිහට අපි අපේ ප්‍රොඩක්ට්ස් ගන්නවා නම් තමයි හොඳ. මම අන්න එහෙම තමයි හිතන්නේ. ඉතින් මොනවත්ම නැති කාලෙක I mean අපි ස්කූල් යනකොට ක්ලාස් යනකොට ගාන ලිප්ස්ටික් එක බ්‍රෑන්ඩඩ් නොවුනට අපිට අපේ ඉන්කම් එකත් එක්කන් මැච් වෙන්න අපිට පොඩි බ්‍රෑන්ඩ් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මම එහෙම කියන්නේ වෙන මොනවත් හින්දා නෙවෙයි. බ්‍රෑන්ඩ් එකක් එක්කන් යනකොට අපිට පොඩ්ඩක් එහලව ට්‍රස් කරන්න පුළුවන්. අපේ ස්කින් එක ටිකක් වෙනදට වඩා හොඳට බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ ඔන්න ඔය විදිහට ඇප්ලයි කරගන්නවා. වෙන මොනවත් පාවිච්චි කරන්න කැමති නැති බව. ඉතින් ඔන්න ඔය විදිහට බ්ලෙන්ඩ් මොකද මම කැමති නැහැ ෆවුන්ඩේෂන් එක කරපුවම එන. මම වුණත් අන්න එහෙමයි. ඔයා ගන්නවද දෙයක් අනිවාර්යෙන් ඔයා එකම එක බ්‍රෑන්ඩඩ් දෙයක් පාවිච්චි කරොත් ඔයා තේරුම් ගනි බ්‍රෑන්ඩඩ් කියන දෙයි ලෝකල් අයිටම් එකයි තියෙන වෙනස. එතකොට ඔයා try කරන්නේ ඔයාගේ කැරියර් එකේ ටිකක් ඩෙවලොප් වෙන්න සක්සස් වෙන්න. මොකද ඔයාට දැන් තව ගන්න ඕනේ බ්‍රෑන්ඩඩ් දේවල්. ඒ බ්‍රෑන්ඩඩ් දේ ගන්න ඔයා හම්බ කරන්න ඕනේ. මම කියන්නේ කිසිම වෙලාවක කිසිම කෙනෙක් මත යැපෙන්න යන්න එපා. මම එකෙන් කියන්නේ ඔයා තනියම ජීවත් වෙන්න කියන එක නෙමෙයි. අපිට තමන්ට ඕනි දෙයක් වෙන කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙනවට වඩා තමන්ට ඒක earn කරලා achieve කරන්න පුළුවන් නම් අන්න එතකොට ඒ දැනෙන සතුට හරිම වෙනස් ළමයි. මම මේ පාවිච්චි කරන්නේ Maybelline එකේ ලිප්ස්ටික් එකක්. Maybelline New York Super Stay Matte Ink කියන එක තමයි මම යූස් කරන්නේ. number 155. ඉතින් ඒක ඇත්තම කියනවා නම් super long lasting and super waterproof guys. If you don't have any lip balm, oh my god, මේක යවා ගන්න නම් ඔයාට ලේසි වෙන එකක් නැහැ. කොච්චර තෙල් ගෑවුණත් කොච්චර කෑවත් අපි කොච්චර වතුර බිව්වත් කොච්චර ඔයා ස්ක්‍රැප් කරලා මොන හේදුවත් ඒක නම් යවා ගන්න ඔයාට ලේසි වෙන්නේ නැහැ. හරි. ඉතින් මම මේ පාවිච්චි කරන ලිප් ලයින් එකක් නම් ඇත්තටම බ්‍රෑන්ඩඩ් එකක් නෙමෙයි. මම ඇත්තටම මේ කොහෙන්ද ගත්තේ කියලාත් මට මතක නැහැ. මේ කලර් එක ගැන කියනවා නම්
ඒක පේනවා වගේ රතු පාට නෙමෙයි. ඒක ටිකක් පින්කිෂ් රෙඩ් කලර් එකක් තමයි තියෙන්නේ. but මම මේක පොඩ්ඩක් ලිප් ලයින් එකක් එක්ක මික්ස් කරලා තමයි ගෑවේ. මොකද මට ඕන රෙඩිෂ් කලර් එකක්. ඉතින් කවුරු හරි මගේ කලින් ස්කින් එක ගැන කරපු වීඩියෝ එක දැක්කනම් January 1st maybe ඉතින් ඒ දවසේ දැක්කනම් මගේ මූණේ පිම්පල්ස් දාලා මං සීෆුඩ් කාලා මගේ කොහොමද මූණ තිබ්බේ කියලා මතක ඇති. ඒ වුණාට දැන් මම මේ වීඩියෝ කරන්නේ මගේ ෆෝන් එකේ normal cam එකෙන්. ඉතින් මගේ ස්කින් එක ඔයාලට පේනවා ඇති. දැන් කොච්චර ක්ලියර් වෙලාද කියලා මම ඒ සීක්‍රට් එකත් ළඟදිම ගෙනත් දෙන්නම්. හැබැයි ඒක කිසිම ප්‍රොමෝෂන් එකක්වත් ඒ බ්‍රෑන්ඩ් එක ඇත්තටම මම දන්න බ්‍රෑන්ඩ් එකක්වත් මගේ යාළුවෙක්ගේ බ්‍රෑන්ඩ් එකක්වත් නෙමෙයි. ඒක world wide famous බ්‍රෑන්ඩ් එකක්. මම ඒ ගැන රිවිව් එකක් අනිවාර්යයෙන්ම කරන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි මගේ ෆයිනල් ලුක් එක තිබ්බේ. මම අයිබ්‍රෝස් වලට මොනවත් කරන්නේ නැහැ. ඇත්තම කිව්වොත් මේ ලයිට් එකට මාව පේනවට වඩා මගේ අයිබ්‍රෝස් ගොඩක් ඩාර්ක් බ්ලැක් කලර්. ඉතින් මම ওই වැස්ලින් එක පෙන්නලා කියන්නේ මේ ලිප්ස්ටික් එක කොච්චර පිග්මන්ටඩ්ද, කොච්චර ලොන් ලාස්ටින්ග්ද, කොච්චර වෝටර්ප්‍රූෆ්ද කියන එක. ඔය වැස්ලින් එක නැත්තම් ඇත්තම කිව්වොත් මම හැම වෙලේම මගේ ලිප්ස්ටික් එක ওই විදිහම තමයි. ඒක ඇත්තම කිව්වොත් මොන දේ කරාටවත් යන්නේ නැහැ guys. ඉතින් මගේ ලුක් එක කොහමද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි මගේ ෆයිනල් ලුක් එක. එහෙනම් අද ගිහින් එන්නම්. bye bye. At last I forgot to apply my mascara, so now I will apply my mascara. Sorry. I will apply my mascara and then I will go guys. Bye bye, take care.